ස්මාර්ට් මනී සේෆ් ප්‍රෝග්‍රෑම් එක යටතේ කරන වීඩියෝ මාලාවේ ඊළඟ වීඩියෝ එකත් එක්ක තමයි ඔයගොල්ලෝ මේ එකතු වෙලා ඉන්නේ. ඉතින් අද අපි කතා කරන්නේ Verify Financial Institution. ශ්‍රී ලංකාවේ මූල්‍ය ආයතන සත්‍යාපනය කිරීම. අපි මුදල් තැන්පත් කරනකොට, ණය ගැනීමක් කරනකොට, එහෙම නැත්නම් ආයෝජනයක් කරනකොට අපි ඒ කරන ආයතනය විශ්වාස කළ හැකි ආයතනයක්ද, එහෙම නැත්නම් ඒක නීතිමය ආයතනයක්ද කියලා අපි බලන්න ඕනේ. එහෙම නැති වුණොත් වෙරිෆයි කරගත්තේ නැත්නම් මොකද වෙන්නේ? අපි වංචාවලට අහු වෙලා අපේ මුදල් අපතේ යනවා නේද? ඉතින් මේ මූල්‍ය ආයතන සත්‍යාපනය කිරීමේ වැදගත්කම තමයි මූල්‍ය වංචා හා රැවටිලි වලින් වැළකෙන්න, අපේ මුදල් ආරක්ෂා සහිත වෙන්න, මූල්‍ය පද්ධතියට විශ්වාසයක් ගොඩනංවා ගැනීමට. ඊළඟට කතා කරන්නේ Authorized Institutions in ශ්‍රී ලංකා. ශ්‍රී ලංකාවේ බලයලත් මූල්‍ය ආයතන මොනවද කියලා. මේ ශ්‍රී ලංකාවේ බලයලත් මූල්‍ය ආයතන නම් කරලා තියෙන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින්. මේ ප්‍රධාන කොටස් කිහිපයක් යටතේ දක්වලා තියෙනවා. පළවෙනි එක තමයි බලපත්‍රලාභී වාණිජ බැංකු. බලපත්‍රලාභී වාණිජ බැංකු කියන්නේ බැංකු යටතේ බැංකු 24ක් නම් කරලා තියෙනවා. මම ඒකෙන් කිහිපයක් කියන්නම්. එනවා මහජන බැංකුව, ලංකා බැංකුව, කමර්ෂල් බැංකුව ඒ යටතට එනවා. බලපත්‍රලාභී විශේෂිත බැංකුව යටතට එනවා ජාතික ඉදිරි කිරීමේ බැංකුව හා DFCC බැංකුව. බලපත්‍රලාභී මූල්‍ය සමාගම් වලට එනවා LB Finance, Singer Finance, LOLC Finance. ඊළඟ එක තමයි බලපත්‍රලාභී ප්‍රාථමික අලෙවිකරුවන් හා ලියාපදිංචි මූල්‍ය කල්බදු සමාගම්. How to verify financial institution. මූල්‍ය ආයතන සත්‍යාපනය කරන්නේ කෙසේද? මුලින්ම අපි www.cbsl.gov.web අඩවියට පිවිසෙන්න ඕනේ.